සුබ දවසක් වේවා යාළුවනේ ඔයගොල්ලෝ ඔක්කොටම. මදාරාස් ලයිෆ් ව්ලොග් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක එඩිට් කරන්න ටිකක් මම පරක්කු වුණා. මේ පොසොන් පෝය දවසේ උදේම නැගිටලා කිරිබත් පිළියෙල කළා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ගෙවත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. මල් නෙලා ගත්තා. උණු පැණුයි, සිසිල් පැණුයි, චිරිබතුයි, මලුයි, පහනුයි, හඳුන් කූරුයි අප මහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඊට පස්සේ හස්බන්ඩ්ුයි මමයි කරේ දන්සල් මොනවද තියෙන්නේ කියලා බලාගෙන අපි දන්සල් වඳින්න ගියා. අපිට මුලින්ම හෝමගම ටවුන් එකෙන් හම්බුණා කැඳ දන්සලකින් කැඳ. හැම වෙලාවම වෑන් එකේ මගේ කප් එකක් තියලා තියෙනවා දන්සල් කාලෙට. ඒ කප් එකට පුරවලා කැඳ දාගත්තා එතනින්. උදේ අපිට එක දන්සලයි හම්බුනේ. මේ ඕගලන්ට පේන්නේ හවස. දැන් හවස 3:40ට විතර ඇති. මේ ශාසන වර්ධනාරාමේ පන්සල ඉස්සරහා පද්මිනී හાર્ඩ්වෙයාර් එක ළඟ පිරෙන්න දාන්න බෑ. පද්මිනී හાર્ඩ්වෙයාර් එක ළඟ තිබ්බ අයිස්ක්‍රීම් දන්සලෙන් මට අයිස්ක්‍රීම් 3ක් හම්බුණා. ඊට පස්සේ ගියේ ගලවිලවත්තේ ට්‍රැෆික් ලයිට් එක ගාව තිබ්බ දුන්තෙල් බත් දන්සලක්. ඒ දුන්තෙල් බත් දන්සලේ මට දුන්තෙල් බත් පාර්සල් 2ක් හම්බුණා. එතන මගේ යාළුවගේ හස්බන්ඩ්ුයි හිටියා. ඒක නිසා මට කිව් එකේ ඉන්න නැතුව කෙලින්ම පාර්සල් 2 අතරම හම්බුණා. thank you so much කුමාරී ඇන්ඩිලාන්. ගලවිලවත්තේ බිස්නස් කරන ෂොප් වල කට්ටියයි ඒ ගමේ කට්ටියයි හිතවතුන් එකතු වෙලා තමයි මේ දන්සල දෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ අපි ගියේ අපේ කසින් මල්ලිගේ දන්සලට. ඒක හොට් ඩොග් දන්සලක්. ඒක තිබ්බේ කැන්දලන්දේ හිල් টොප් එකේ එහා පැත්තේ. MS මෝටර්ස් අධිපතිතුමා මලින්ද මල්ලි තමයි මේ දන්සල දෙන්නේ. අපි යන වෙලාවෙත් සෑහෙන සෙනගක් කිව් එකේ හිටියා. ඒගොල්ලෝ ඉස්සරහින් යන්න බැරි වෙන එන්ට්‍රන්ස් එක සම්පූර්ණයෙන් කවර් කරලා තිබ්බේ. මට නම් ඉතින් ඇතුළට යන්න පුළුවන් වුණා. මම අනිත් පැත්තෙන් ඇතුළට ගියා. මේ ඕගොල්ලන්ට පේන්නේ ඒ දන්සල ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් කීපයක්. මාරම බිසි මෙතන. මට මෙතනින් හොට් ඩොග් 3ක් හම්බුණා. thank you so much මල්ලි and සකුණංගි. කොහොමත් මෙතන දන්සලේ හැමදාම කිව් එක වැඩි. හරිම crowded මෙතන. අපි ඊට පස්සේ දන්සල් වඳින්න කොහෙද කියලා කල්පනා කර කර තමයි ගියේ දෙන්නත් එක්ක කතා කර කර. මේ අයිස්ක්‍රීම් දන්සල තිබ්බේ බලව්ව පාරේ ඔසුහලේ හා පැත්තේ. එතනනුත් මට අයිස්ක්‍රීම් 2ක් හම්බුණා. අපිට ඊට පස්සේ යන අතරමඟදී සීනි සම්බර බන් දන්සලක් හම්බුණා. අපි එතනින් බන් 2ක් ඉල්ලගත්තා. එතන මට වීඩියෝ කරගන්න බැරි වුණා. එතන පොඩක් ක්‍රවුඩඩ් බැහැලා යන්න වුණා. ඕගොල්ලන්ට පේන මේ වීඩියෝ ක්ලිප් එක මේ මම කැප්චර් කරගත්තෙත් වෑන් එක ඇතුළට ඇවිල්ලා. තව මීටර 300ක් 400ක් විතර එහාට යනකොට බිත්තිවැල කුමරු පන්සල මෙහා තව දන්සලක් දෙනවා. ඒකේ ලොකු කිව් එකක් තිබ්බේ නෑ. 10 දිනක් වගේ තමයි හිටියේ. අපිත් වෑන් එක පාක් කළා. හස්බන්ඩ්ුයි මමයි දන්සලේ කිව් එකේ හිටියා. ඒක කොස් දන්සලක්. මම මෙතනත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් කැප්චර් කරගත්තා.
මේගොල්ලෝ කැන්ද කොලේ තමයි අපිට සර්ව් කරලා දුන්නේ. මේ කොස් දන්සලේ කොස් එක හරිම රසයි. පොඩ්ඩක් ස්පයිසි ගතියක් තිබ්බා. අපි ඊට පස්සේ උණ පඳුර හන්දියෙන් දාලා අතුරුගිරිය පැත්තට යනකොට තව දන්සලක් දැක්කා. එතන දෙන්නේ ඉඟුරු දාලා ප්ලේන් ටී හකුරුයි. අර වෑන් එකේ තියෙනවනේ මගේ බ්ලූ කලර් කප් එකක්. ඒ කප් එකට ඉඟුරු දාලා ප්ලේන් ටී ඉල්ල ගත්තා. අපිට ඊට පස්සේ ටික දුරක් යනකොට කෝපි දන්සලක් හම්බුණා. එතනනුත් අපි කෝපි ගත්තා. ඊට පස්සේ අතුරුගිරිය පාරෙන් දාලා කොට්ටාව ටවුන් එකට ආවා. කොට්ටාව පැනරාමා රෙස්ටුරන්ට් එක යට අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. මට එතනනුත් අයිස්ක්‍රීම් දෙකක් හම්බුණා. මට පුළුවන් විදිහට මම වීඩියෝ ටික කැප්චර් කරගත්තා. මෙතන හැබැයි පොඩ්ඩක් අඳුරුයි. අපි අයිස්ක්‍රීමුත් කකා තව ටිකක් ඉස්සරහට එනකොට බේලි මලුයි හකුරුයි දන්සලක් හම්බුණා. අපි එතනොත් බේලි මලුයි හකුරුයි ගත්තා. අර මගේ යාළුවගේ දුන්තෙල් බත් දන්සලෙන් හම්බුණ දුන්තෙල් බත් එක කකා හිටියා. ඒක නම් හරිම රසයි. ඒ බත් එක කාලේ ඉවර වෙලා අපිට තව අතරමඟදී හම්බුණා සීනි සම්බර පාන් දන්සලක්. අපිට ඒ සීනි සම්බර පාන් දන්සලනොත් සීනි සම්බර පාන් පැකට් 3ක් හම්බුණා. මේ පොසොන් පෝයට පස්සේ දවසේ දැන් දවල් 11:00ට විතර ඇති. අපේ වත්තෙන් කුරුම්බ කැඩුවා. කුරුම්බ ශ්‍රේකයක් හදාගත්තා. පොසොන් පෝයට පස්සේ දවසේ ශාසන වර්ධනාරාමේ මල් පූජාව බාරගෙන කටයුතු කරන්නේ මමයි හස්බන්ඩ්ගේ මල්ලිගේ වයිෆුයි. හැම මාසෙම 11 වෙනිදාට අපි මේ මල් පූජාව සිදු කරන ලබනවා. එදා වැසි දිනයක් හොඳටම වැස්ස. ශාසන වර්ධනාරාමයට අපි ආවා. මගේ නෑනත් මල් කඩාගෙන ඇවිල්ලා තිබ්බා. අපි ඒ මලුයි අපේ වත්තේ මලුයි වට්ටි වලට සකස් කළා. ඕලු මල් ටික නම් අපි වාස් වලට දැම්මා. පිරියර කරගෙන ආපු ගිලම්පස අපි වීදුරු ටික හොදලා වීදුරු වලට දැම්මා. මේ වගේ නෑන අරගෙන යන්නේ චෛත්‍ය මන්දිරයේ ගිලම්පස පූජාව. චෛත්‍ය මන්දිරයේ ගිලම්පස පූජාව තැන්පත් කළා වට පස්සේ අපි සකස් කරපු මලුයි පහනුයි ගිලන්පස පූජාවයි බුද්ධ මන්දිරයටයි බෝධි මන්දිරයටයි ගිහිල්ලා පූජා කළා. දැහැත් පිටත් බුද්ධ මන්දිරයටයි බෝධි මන්දිරයටයි පූජා කළා. අපි දැන් බුද්ධ මන්දිරයට අපි සකස් කර ගිලන්පසයි මලුයි දෙහත් පිටයි පූජා කරනු ලැබුවා. මේ ආකාරයටම අපි සකසපු ගිලන්පස පූජාවයි මලුයි දෙහත් පිටයි බෝධි මන්දිරයටත් පූජා කරා. ඊට පස්සේ නෑනයි මමයි ගාත කියලා වැන්දා. ගෙදර ගිහිල්ලා අපි ආයෙ රෑ 7ට විතර ආවා. නියදගල බත් දන්සලක් තිබ්බා. ඒ බත් දන්සලෙන් අපිට බත් පාර්සල් 2ක් හම්බුණා. අපිත් ඒකට පොඩි ඩොනේෂන් එකක් කළා ඒ දන්සලට නම්. අපි ඊට පස්සේ ගියේ ගලවිරවත්ත
විපස්සනා භාවනා මධ්‍යස්ථානෙත් බත් දන්සලක් තියෙනවා. කහ බත් දන්සලක්. ඒ කහ බත් දන්සලට තමයි අපි ඊට පස්සේ ගියේ. මෙතන ඉඳලා පාර වහලා තිබ්බේ. අපි වෑන් එක පාක් කළා. ඊට පස්සේ පයින් තමයි පන්සල ඇතුළට ගියේ. අපි දන්සල තිබ්බ තැනට ආවා. මම මේ බත් දන්සල ගාවත් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ කහ බත් දන්සලනොත් අපිට බත් පාර්සල් දෙකක් හම්බුණා. සෝයා මීටුයි, අඹයි, පපඩනුයි, හාල් මැස්ස ඩවල් එකකුයි, පරිප්පුයි, එක කහ බත් තමයි තිබ්බේ. හරිම රසයි මේ බත් එකත්. නියදගලින් හම්බෙච්ච දන්සලේ තිබ්බේ කුසුයි, අඹයි, පරිප්පුයි. පපඩම් නම් දාලා තිබ්බේ නෑ. පොසොන් පෝය දවසේ පොසොන් පෝයට පස්සේ දවසේ අපි දන්සල් 14ක් වැඳලා තියෙනවා. මේ ආකාරයට රසවත් දන්සල් දුන්න ඔක්කොටමයි නන්නවරින් උදව් උපකාර කළ ඔක්කොටමයි ගොඩක් පින් කියලා තමයි කියන්න ඕනේ. මෙවැනි රසබර වීඩියෝ එකක් අරගෙන ළඟදිම ඕගොල්ලෝ හම්බෙන්නේ නම් මාව අහන් ඉන්නවට මාව නරඹනවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි.